ඩේජා වූ. මේ මොහොතේ ඔබ අත්විඳින කිසියම් සිදුවීමක් කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවද? ඒකට තමයි ඩේජා වූ කියන්නේ. කතා කරමු මේ ගැන මම මුලාවේ. ඩේජා වූ කියන්නේ දැනටමත් වෙලා කියන අදහස තියෙන ප්‍රංශ වචනයක්. නව සිදුවීමක් ඔබට පෙර අත්විඳීමක් තියෙනවා වගේ හැඟීමක් ලබා දෙන සංසිද්ධියක්. ඩේජා වූ කියන්නේ මොකක්ද? අලුතෙන් පැමිණෙන අවස්ථාවක් ඔබ පෙර අත්විඳලා තියෙනවා වගේ හැඟීමක් කියලා මම කලින් කිව්වනේ. ඒත් ඔබගේ මතකයේ ඒ සිදුවීම් පිළිබඳ කිසිම මතකයක් නැහැ. කිසිම හේතුවක් නැතුව මේ බොහෝ දෙනා මේ ඩේජා වූ කියන එක අත්විඳලා තියෙනවා. විද්‍යාත්මක පැතිකඩකට ගියොත් විද්‍යාඥයෝ කියන්නේ අපගේ මොළයේ ෂෝට් ටර්ම් මෙමරි සහ ලොංග් ටර්ම් මෙමරි කියලා කොටස් දෙකක් මේ දෙක අතර ඇතිවන දෝෂයක් නිසා තමයි මෙය සිද්ධ වෙනවා කියලා තියෙන්නේ. විශේෂයෙන්ම ෂෝට් ටර්ම් මෙමරි එකට තමයි වර්තමාන සිදුවීම් ගබඩා වෙන්නේ. ඒ වගේම ලොංග් ටර්ම් මෙමරි එකට තමයි පරණ මතකයන් ගබඩා වෙන්නේ. විද්‍යාවේ ඩේජා වූ පිළිබඳ තියරි කීපයක් තිබෙනවා. තියරි 1. මෙමරි ග්ලිච් තියරි. අලුත් සිදුවීමක් වැරදි ලෙස ලොංග් ටර්ම් මෙමරි එකට යනවා. ඒ නිසා මොළේ හිතනවා මේක පරණ මතකයක් කියලා. අන්න එහෙම වුණාම කිසියම් අවස්ථාවකදී මේක කලින් වෙලා තියෙන වගේ හැඟීමක් එනවා. තියරි 2. ස්ප්ලිට් ප්‍රෙසිප්ෂන් තියරි. ඔබ මොකක් හරි දෙයක් අඩු අවධානයෙන් දැක්කොත් මොළේ ඒක බාගට ගබඩා කරගන්නවා. පස්සේ හැමදේම හොඳට අවධානයෙන් දැක්කම හිතට එනවා මේක කලින් වෙලා තියෙනවා වගේ. අන්න එහෙම හැඟීමක්. තියරි 3. ටෙම්පරල් ලේබ් ඉෆෙක්ට්. ටෙම්පරල් ලේබ් කියන්නේ මෙමරි එකට නැත්තම් මතක සම්බන්ධ මොළයේ කොටසක්. මේ ඇතිවන කම්පන සියුම් ආබාධ ස්නායු ආබාධ දැඩි ප්‍රහාර එල්ලවීමක් නිසා මේ ඩේජා වූ හැඟීම වඩා වැඩි වාර ගණනක් සිදු වෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ සහ අධ්‍යයනයන් කිහිපයක් ගතහොත් මොළයේ ස්කෑන් වලදී ඩේජා වූ හැඟීමට ෆ්‍රොන්ටල් කෝඩෙක්ස් හිපෝකැම්පස් නම් කොටස් ක්‍රියාත්මක වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ ඩේජා වූ සාමාන්‍ය මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් කියලා 1970 දශක පමණ විට හොයාගෙන තියෙනවා. කෙසේ වෙතත් ඩේජා වූ සිදුවීමට හේතුවන අතරත් අවසාන උත්තරයක් නැහැ. හැබැයි දැනට මෙමරි ග්ලිච් කියන තියරි එක ශක්තිමත් උත්තරයක්. ඩේජා වූ භයානකද? නැහැ. මේ ඩේජා වූ ඉතාම සාමාන්‍ය සිදුවීමක්. ඒත් දවසට වාර ගණනාවක් සිදු වෙනවා නම් ස්නායු විශේෂඥයෙක්ට වහාම පෙන්වන්න ඕන. ඩේජා වූ කාටද වැඩියෙන්ම වෙන්නේ? තරුණ අයට, ආතතිය වැඩි අයට, නින්දඩු අයට, වැඩියෙන් සිතුවිලි ගමන් කරන මතක ශක්තිය වැඩි අයටද මේක සිද්ධ වෙනවා. ඒ වගේම සංචාරකයටත් මේක සිදුවන වාර ගණන වැඩි අතර දිගු ගුවන් ගමනකට පසු ඇතිවන ආතතිය අපහසුව නිසාද මේ ඩේජා වූ වාර ගණන වැඩියෙන් සිදුවේ. ආධ්‍යාත්මික අදහස් ගත්තොත් මේවා විද්‍යාත්මකව සනාථ කළ නැහැ. පෙර ජීවිත මතක වගේ දේවල් හින්දු සහ බුද්ධාගම මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම වෙනස් සමාන්තර විශ්වයක සිදුවන දෙයක් කලවම්වීමක් කියලා තියරි වලින් කියනවා. නමුත් ඒවට සාක්ෂි නැත. අවසාන වශයෙන් මම කියන්නේ මේක මොළයේ දෝෂයක්ම වෙන්න විදියක් නැහැ. කිසියම් වූ තවම හේතුවක් නැති ඔබගේ ආත්මයට සම්බන්ධ සංසිද්ධියක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ භයානක නැහැ. සාමාන්‍ය බොහෝ දෙනා අත්විඳින දෙයක්. එහෙනම් මම මුලාව අදට ඔබෙන් සමුගන්නවා. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඔබට මේ මොහොත සුබ වේවා.